හලෝ මොකද වෙන්නේ? අපි අද වටලප්පන් හදාන කණ්ඩ යන්නේ කැලේ මැද්ද. හරිද? මම YouTube එකේ සැරිසර හිටියා. හරිද? ඊට පස්සේ මම දැක්ක ෂෝට් වීඩියෝ එකක් වටලප්පන්. හරිද? ඉතින් මට හිතුණා යප්පු වටලප්පන් හදාන කන්න ඕනේ කියලා. හරිද? ඉතින් අපි අද වටලප්පන් හදාගෙන කන්න තමයි යන්නේ කැලේ මැද්ද. ඉතින් මහලොකු කතන්දරයක් නෑ වටලප්පන් වල. හරිද? ඒක මිනිස්සු ඒ කියන්නේ ඔළුවෙන් හදාගෙන ඉන්නවා. ඒක පට්ට අමාරු වැඩක් කියලා. ඒනවල පට්ට අමාරු නෑ. ඔය කට්ටියට මේ වීඩියෝ එක බැලුවොත් එහෙම ඔය කට්ටියටත් අනිවාර්යෙන් වටලප්පන් හදාගෙන කන්න හිතනවා කියලා මම දන්නවා. හරිද? ඉතින් එහෙනම් අපි වැඩේ පටන් ගමු. තව දෙයක් කියන්න ඕනේ. හරිද? දැන් මම මේ වීඩියෝ එක පටිගත කරන අවස්ථාවේ වෙනකොට සබස්ක්‍රයිබර්ස්ලා 7001ක් වෙලා තියෙනවා. හරිද? බොහොම ස්තුතියි ඔය කට්ටිය ඒ දෙන සපෝට් එකට. ඉතින් කමෙන්ට් එකක් වත් නැහැ. සබස්ක්‍රයිබ් යනවා. ඉතින් බොහොම ස්තුතියි. හරිද? මේ වීඩියෝ එකේ දානකොට කොහොම වෙයිද දන්නේ නැහැ සබස්ක්‍රයිබර්ස් කවුන්ට් එක. ඔය කට්ටිය වීඩියෝ එක බලන වෙලාවේ සබස්ක්‍රයිබර්ස්ලා කීයක් ඉන්නවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මට එතකොට පුදුම ආතල්ලයක් එනවා. හරිද? හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි දැන් අපි අවශ්‍ය බඩු ටික මෙතෙන්ට ගෙනල්ලා තියාගෙන තියෙන. හරිද? මූලික වශයෙන් ඕන වෙන්නේ හකුරුයි බිත්තරයි පොල් කිරි. ඒ ටික තමයි වටලප්පමට ඕන වෙන්නේ. ඉතින් අනිත් ටික මේක ඇතුළට දාලා තම්බ ගන්න තමයි මේ අනම්මනම් දේවල් ටික තියෙන්නේ. හරිද? හරි දැන් අපිට ඉස්සරවම කරන්න තියෙන්නේ හකුරු ටික කුඩු කරා ගන්න එක. හරිද? හකුරු ටික කුඩු කරා ගන්නවද වෙන කිසිම වැඩකට අත ගහන්න බෑ මේ වෙලාව වෙනකොට. හරිද? හකුරු ටික තමයි ඉස්සරවම ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ. අපි එහෙනම් හකුරු ටික කුඩු කරාගෙන ඉවර වෙලා බලමු ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා. හරිද? හරි දැන් අපිට තියෙන්නේ මේ හකුරු මේකට දාලා කොටා ගන්න තමයි. හරිද? ඒ හකුරු සෙල්ලන්නේ නැහැ පාට ලොකුයිනේ. මේක මෙහෙමයි. හරිද? දැන් මේක වංගෙඩිය දාලා කොටන්නත් පුළුවන්. ඕනනම් පිහියෙන් චුටි චුටි කෑලි වලට නිකන් කොත්තු ගහනවා වගේ ගහලා කපා ගන්නත් පුළුවන්. හරිද? මට ලේසි දැන් මෙතන කරන්න ලේසි කියලා හිතෙන්නේ මේක. ඒ හින්දා මම ඒකයි මේක ගෙනාවේ. ඔය කට්ටිය ලේසි විදිහක් කරන්න. ඉතින් අපි එහෙනම් මේක කුඩු කරාගමු. අපි දැන් හකුරු ටික කුඩු කරාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ලිපක් හදාගෙන ගින්දර පත්තු කරගන්න. ඊට පස්සේ ඉතුරු වැඩ ටික කරා හැකියි. හරිද? මං ගල් තුනකුත් ගෙනල්ලා දාලා තියෙන්නේ. හරිද? ඔය ගල් තුන ගෙනල්ලා දැම්මේ දැන් මාස 5-6කට කලින්. ඒ කියන්නේ මේ channel එහෙමත් පටන් ගන්න කලින්. හරිද? මේ අට්ටාලේ ගහලා ඉවර වෙලා මට මෙතන උයාගෙන කණ්ඩ ආසාවක් ආවා. ඊට පස්සේ තමයි ඔය ගල් තුනත් ගෙනල්ලා දැම්මේ. උනාට මට මේක කරගන්න බැරි වුණා. මේ මොකද වැස්සා. ඊට පස්සේ එක වැඩ සෙට් වෙනවා. ඊට පස්සේ මේ channel එක පටන් ගත්තා. ඊට පස්සේ ඒක මට මගේ ඇරිලා ගියා. හරිද? ඊට පස්සේ දැන් තමයි මේ වැල් තුනට අපි වටිනාකමක් එකතු කරන්න යන්නේ. හරිද? හරි එහෙනම් අපි ලිප පත්තු කරාගමු. පත්තු කරලා ඉවරලා විජහට වැඩේ කරාගෙන පරෝක් කරන්නත් බෑනේ නේද? මට විජහට වටලප්පම කන්න ඕනේ දැන්. ලිපනන් දැන් පත්තු වෙනවා. හරිද? මම මේ පොඩ්ඩක් වෙලා තියලා තියෙනවා මේකේ අඟුරු වෙනකන්. ඒ කියන්නේ මේ දවස් ටිකෙන් වැහැලා මේ දර තෙමිලා ඊට පස්සේ පොළවත් තෙමිලා. ඒ හින්දා මේ ටිකක් අමාරුයි ගින්දරත් එක්ක වැඩ කරන්න. මේ ඒක පොඩ්ඩක් පත් වෙනකන් දැන් අපිට කරන්න තියෙන්නේ මම ගෙනාපු තාච්චියට මේ තාච්චිය ලිපෙන් තියන්න. හරිද? ලිපෙන් තියලා ඉවරලා ඒකට පොල් කිරි ටික දාලා අර කුඩු කරගත්ත හකුරු ටිකක් දාලා ඉවර වෙලා හකුරු ටික දිය වෙනකම් කූරුක ඉන්න තියෙන. හරිද? ඊට පස්සේ දැන් අපි දිය වෙනවනේ. හකුරු ටික දිය වුණාට පස්සේ පළවෙන්ට එනවා මේ පොල් කිරියකින් බුබුලු වගේ උඩට. ඒ කියන්නේ සෙල්සියස් අංශ 100කට රත් වෙච්චාම තමයි බුබුලු වෙන්නේ උඩට. හරිද?
ඊට පස්සේ ඒක එනකම් බලාගෙන ඉඳලා අපි ඒක අයින් කරන්න ඕනේ. කියන්නේ ලිපෙන් බාලා තියන්න ඕනේ නිමෙනකම්. ඒක තමයි දැන් අපිට කරන්න තියෙන්නේ. අපි බලමු ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ කියලා ඒ වැඩේ කරලා හරිද? දැන් මේක ෂේප් එකේ දිය වෙන ගමන් තියෙන්නේ හරිද? මේ පොඩ්ඩක් ලෝ කැට තියෙනවා මේ ඒක යවුල මේ කැට පොඩි වෙන තරමට ඉක්මනට දිය වෙනවා. මේ ඒත් ඉතින් මේකේ කොච්චර දිය වුණත් මේ බුබුලු උඩට එනකන් ඉන්න වෙනවා ඉතින්. ඒ බුබුලු වෙනවා කියන්නේ කොහොමත් මේ හකුරු දිය වෙනවා ඉතින් ඒ බුබුලු වෙන ගානට මේක රත් වෙච්චාම. මේ පොඩ්ඩක් කොහොම කලවම් කර කර ඉන්න ඕනේ ඉතින් දිය වෙනවා. මේ ටික ලෝ කැටක් තියෙනවා. දැන් අපි වටලප්පේ මේ හකුරු එකේ පදම හරියාගෙන ඇවිල්ලා තියෙන්නේ හරිද? දැන් අපිට මේක බාන්න තමයි තියෙන්නේ මේ. දිය වෙලා තියෙන්නේ ඔක්කොම. දැන් මේක බාමු අපි. මේ තියෙන දැන් අපි හදාගත්ත හකුරු මිශ්‍රණය හරිද? මේක ඉතින් දැන් බීම් මේ පාට තියෙන්නේ හරිද? එතකොට දැන් වටලප්පන් එක බීම් මේ පාටට වඩා පොඩ්ඩක් අඩු පාට වගේ. ඒ කියන්නේ මේ ගානට සමාන පාටක් එනවා. ඒ කියන්නේ අපි බිත්තරක් දානවනේ. එතකොට බීම් මේ වගේ සමාන පාටක් වගේ තමයි එන්නේ හරිද? ඉතින් එතකොට මම කියන්න හදන්නේ මේ දැන් ඕක ඊට වැඩිය පාට ගන්න ඕන නම් ඔය කට්ටියට සීනි කැරමල් කරලා එහෙම දාන්න ගන්න පුළුවන් හරිද? එක්ක අඟුරු කෑල්ලක් වගේ මේ කුඩු කරලි වෙලා ඕකට කලවම් කරා නම් ඔයිටත් වැඩිය කළු වෙනවා හරිද? එහෙම දැන් මම කියන්න හදන්නේ දැන් ඒක ගෙදරනේ හදන්නේ හරිද? ගෙදර Tamanට කන්ට හදාගන්න එකන්නේ. ඕක විකුණන්න හදනවා නම් ඕන් මේ පාට සුවඳ මේ දේවල් තියනවට අවුලක් නැහැ ඉතින්. ඒතකොට පොඩ්ඩක් තියනවානේ. ඒ කියන්නේ ක්වොලිටියක් ඒ බඩුවේ. මේ Tamanට කන්ට හදනවා නම් මොන උලක් දායි පාට සුදු පාට නෙවෙයි රතු පාට තිබ්බත් අවුලක් නැහැනේ. මම කියන්නේ ඒක හරිද? පාට කැමති නම් කළු පාට වගේ තියෙන්න ඕන නම් ඒක අවුලක් නැහැ. තවත් මේ දෙයක් තියෙනවා දැන් ඕකට එන්නසාල් කරාඹු නැටි කරාඹු නැටි දාන්න නැද්ද කොහොද? එන්නසාල් කරන මුංගු ඔය වගේ සුවඳ එන ඒවා තියෙන්නේ. ඒ වගේ දේවලුත් කුඩු කරලි වෙලා ඔය හකුරු මිශ්‍රණයට දානවා හරිද? දාපුවාම ඒකේ සුවඳ රස ඒ දේවල් ටික ඒ හකුරු වලට කලවම් වෙච්චාම අපි ඒක දානකොට ඒ ටික පෙරලා ගත්තාම ඒ කෑලි එන්නේ නැහැ හරිද? එතකොට මේ ඒක මහලුකේ යන්නේ නැහැ. ඉතින් ඔය එන්නසාල් නම් පොඩ්ඩක් කොටලා ඒක ඔකට දාපුවාම ඉතින් ඒක රස්නෙට මෙයා වෙච්චාම මේ සුවඳ ඒව ටික ඔය හකුරු මිශ්‍රණය දිය වෙනවා. ඉතින් දැන් මම කියන්නේ දැන් ඔය කට්ටියට ඒක කරන්නෙත් ඉතින් මේ රස එකට අනම්මනක් නෙවෙයි. දැන් බිත්තර වල සිනි ගඳක් වගේ එකක් තියෙනවනේ. ඒ කියන්නේ කට්ටියට සමහර කට්ටියට බිත්තර අර ඒ සුවඳ අප්පිරියයිනේ. ඒ අප්පිරියාව නැති වෙන්න සුවඳක් වගේ එන්න තමයි මේ දේවලුත් කරන්නේ හරිද? ඉතින් දැන් මට බිත්තර එහෙම අප්පිරියාවක් නැහැ. කියන්නේ මම වොලිබෝල් කරා ඒ කාලේ බිත්තර අමුයෙන් බිව්වේ හරිද? දැනුත් ඒ කියන්නේ අවුලක් නැහැ. ඉතින් දැන් බීලා තේරුමක් නැහැ. මේ ඒ කාලේ අර පෝෂණ අවශ්‍යතාවය වගේ නිකන් අර බිත්තර අමුයෙන් බොන සීන් එකක් තිබ්බා මගේ. ඒ හින්දා මට බිත්තරයි මමයි කියන්නේ නිකන් අර සහෝදර බැඳීමක් වගේ තියෙන බිත්තරයි මගේ අතර හරිද? ඒ හින්දා මට ඒක අවුලක් නැති හින්දා මම මෙහෙම කරෙත් නැහැ. ඔය කට්ටියටත් අවුලක් නැත්තම් ඉතින් එහෙම දාන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ ගඳ වගේ එහෙම ලොකුවට එන්නෙත් නැහැනේ. එහෙම දාන්න නැතුව ඉන්නත් පුළුවන්. ඔය කට්ටියට ඒ වගේ අර බිත්තර අප්පිරිය වගේ තියෙනවා නම් ඉතින් ඒ වගේ සුවඳ මොන හරියන මේ රටලුණු කවන්නේ දාලා ගන්න හරි මේ හරි දැන් අපිට තියෙන්නේ බිත්තර ටික කඩලා ඒ ටික හොඳට කලවම් කරා ගන්න හරිද? අපි ඒකත් කරමු. මම දැන් මේකේ තමයි වටලප්පම හදන්න යන්නේ හරිද? බිත්තර පහ කල්ලි වෙලා මේකනම දාගෙන මේකෙම ගහලා අරක මේ හකුරු එක අතන තියෙනවා. ඒ ටික අරගෙන ඉවරලා මේකට දාලා ඉවරලා ආයෙම කලවම් කරලා ඉවරලා හුමාලෙන් තම්බන්න තමයි තියෙන්නේ හරිද? ඔය කට්ටිය බිත්තර කඩනකොට මේ වෙන භාජනයකට දාලා ඉවරලා එකින් එකට දාන්න. දැන් මම මේක කෙලින්ම දාගෙන යනවා. මේ එකක් හරි කුණු වෙලා තිබ්බොත් එහෙම ආයෙත් බිත්තර පහක් කඩෙන් ගේන්න හිතාගෙන හරිද? ඔය කට්ටිය දානකොට එකින් එකට කල්ලා බලලා දාන්න. ඉතින් කුණු වෙලා තිබ්බොත් එහෙම අපරාධනේ බිත්තර. දැන් මම ඉතින් දාගෙන යනවා. ඉතින් මම පඬිතයනේ.
කොහමරි මගේ වෙලාවට බිත්තර පහෙන් එකකටවත් මොකක්වත් වෙලා තිබ්බේ නැහැ හරිද? වෙලා තිබ්බනම් ආයෙම කලීම කඩේ දුවන්න තමයි තියෙන්නේ. මේ ඒ බිත්තරවල මේ කට්ට හයිය ටිකක් අඩුයි වගේ දැනෙනවා මට. ඒ කියන්නේ අපේ දිහා ගම් බිත්තර තියෙනවා. ඒ හින්දා මේ ඒ බිත්තරවල කට්ට මේ වගේ 3-4 ගුණයක් හයියයි කියලා මට දැනෙනවා. ඒ කියන්නේ මේක නිකන් මේ තට්ටුවක් දාවන ටොං ගාලා යනවා බිත්තර ඉවරයි. අර වහේම නිකන් කොහමරි මේ වගේ 3-4 ගුණයක් හයියයි ගම් බිත්තර මට තේරෙන විදියට. මම මේ හිමින් කරන්නේ අරගේ හකුරු එක හොඳට නිමෙන්න ඕනේ. හරිද? සාමාන්‍ය ඇඟිල්ලක්වත් දාගෙන ඉන්න පුළුවන් ගානට නිමෙන්න ඕනේ. ඒ තරමක් නිමෙන්න ඕනේ. කියන්නේ දැන් මේ බිත්තරයකටනේ අපි දාන්නේ බිත්තර ඇවිල්ලා ඒ රස්නේක මේ බිත්තරයකට දැම්මොත් එහෙම බිත්තරයකේ පොඩි සීන් එකක් යනවා. ඒ කියන්නේ මේ වටලප්පම හරියට සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කැදලි වගේ එහෙම සීන් එකක් යනවා. ඒක රස්නේ පිටින් මේ බිත්තරයකට දැම්මොත් හරිද? ඒ හින්දා මේ කීයටවත් ඒක රස්නේ පිටින් දාන්න එපා. මේ ඇඟිල්ලවත් දාගෙන ඉන්න පුළුවන් ගානට නිමිච්චාම බිත්තරයකට දාන්න. දැන් අපිට තියෙන බිත්තර එක ගහ ගන්න හරිද? අපි බිත්තරයක් ගහගමු ෂේප් එකේ. අපි බිත්තර එකත් කලවම් කරාගෙන ඉවරයි හරිද? සාමාන්‍යයෙන් විනාඩි 2ක් විතර කලවම් කරන්න ඕනේ පෙනේන ගානට වගේ නිකන් අර කහ මදේ සුදු මඩේ දෙක එකට කලවම් වෙන ගානට වගේ හරිද? ඊට පස්සේ ෂේප්. දැන් අපිට තියෙන්නේ මේ අර හකුරු එක මේ නිමිලද කියලා බලලා ඒකත් බිත්තරයකට දාලා ආයෙම කලවම් කරලා ලිපෙන් තියන තමයි. ඒක තමයි අපේ වටලප්පන් මිශ්‍රණය හරිද? දැක්කනේ පාට ආන්ගේ පාට වගේ එනවා. ඉතින් සීනි කළු කර එහෙම දඟලන්න දෙයක් නැහැ. හකුරු වල පාට මොන වගේද? ඒ පාටට ඉතින් වටලප්පන් එනවා. තව කළු වුණා නම් හොඳයි නම් ඉතින් ඔයකටේට මේ සීනි කළු කරලා ඉවරලා දාන්න පුළුවන්. දැන් ඔකට තව ලුණු පොඩ්ඩක් දාන්න ඕනේ හරිද? ඒ කියන්නේ ලුණු පොඩ්ඩක් දාපුවාම මේකේ රස ඉතින් තව ටිකක් එනවා හරිද? මේ දැන් අපිට තියෙන්නේ ඕක ලිපේ තියන්න තමයි හරිද? අපි බලමු මේකත් කොහොමද කරන්න කියලා. අපි වටලප්පන් එක තම්බ ගන්න යන්නේ මේක ඇතුලේ හරිද? දැන් මේ පිඟානක් තමයි මේක ඇතුලේ තියලා තියෙන්නේ. කියන්නේ වටලප්පම අපි හදලා තියෙන එක මේ පිඟාන උඩින් තමයි තියන්නේ හරිද? එතකොට මේ හුමාලෙන් තැම්බෙනවා ඉතින්. වෙන කරන්න දෙයක් නැහැ. ගල් කැට තුනක් තියලා තමයි කරන්න ගියේ. ඒක සෙට් වෙන්නේ නැහැ වගේ හින්දා මේ තමයි පිඟානක් ගත්තේ. දැන් අපිට තියෙන්නේ මේක උඩින් අර වටලප්පම් මිශ්‍රණය ඔහම කරලා තියලා මේක යටින් ගින්දර දාලා උඩින් වහන්න මේක. මේක අනිවාර්යෙන් මේකත් වහන්න ඕනේ. හරිද? මේක ඇතුළට හුමාලේ හරි ඒ කියන්නේ වතුර දැන් උඩ හුමාලෙත් එක වතුර බින්දු හැදෙනවනේ. ඒව වැටෙනවා මේ වටලප්පම් එකට. එහෙම වුණොත් එහෙම වටලප්පම් එකේ ක්වොලිටි යනවා. හරිද? ඒ හින්දා අනිවාර්යෙන් වටලප්පම් එක ඇතුළට වතුර යන්නේ නැති වෙන්න අනිවාර්යෙන් ඒක වහන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ ඉතින් මාක් හරි මේ රයිස් කුකරේ හරි මොකකේ හරි මේ වගේ දෙයක් කරලි වෙලා තම්බ ගන්න තමයි තියෙන්නේ. හරි දැන් අපි මේ ගින්නරක් දාගත්තා හරිද? මම මේක උඩින් අර වතුර බෝතලයක් තියාගත්තා. සාස්පානේ පියන තද වෙන්නේ මේ බරක් කියවනේ හින්දා. ගල් කැටයක් හොයලා තියන්න බැලුවේ ඒක පිච්චෙන්නේ නැහැ මේ ඇතුලේ වතුර තියෙනවනේ. ඒ හින්දා ඕක කොහොමද තිබ්බේ. මේ විනාඩි 45ක් විතර දැන් මේක තැම්බෙන්න ඕනේ. පැය භාගයක් පැයක් ඇතුළත කියන්නකො. ඒ වගේ කාලයක් මේ හුමාලෙන් ඕක තැම්බෙන්න ඕනේ. දැන් සද්ද ඇහෙනවා ඇතුලේ වතුර බුබුලු දානවා වගේ. ඔව් ඇහෙනවා. මේ අපි එහෙනම් විනාඩි 45කින් පැය භාගකින් විතර බලමු මේක මේ තැම්බිලා තියෙද කියලා හරිද? ඊට පස්සේ ඉතින් කෑමක් තමයි තියෙන්නේ. එහෙනම් විනාඩි 45කින් විතර සෙට් වෙමු. ඔව් මේ වතුර නටන සද්ද ඇහෙනවා. ඇහෙනවනේ. හරි අපි විනාඩි 45කින් විතර බලමු. වටලප්පම නම් තව විනාඩි 10කින් විතර බාන්න පුළුවන් හරිද? එහෙනම් ඒ කියලා හිතනවා. දැන් උනත් ඉතින් බාන්න පුළුවන්. කෝකටත් හොඳයිනේ කියලා ඉවරලා තව විනාඩි 5-10ක් තියෙනවා හරිද? මේ මම යන්නේ මේ වටලප්පම හොකල් අනිත් පැත්ත හරවන්න කෙහෙල් කොලයක් වගේ දෙයක් කපාගෙන එන්න. ඊට පස්සේ ගියා. ඒක බාලා නිමෙන්න තියලා ඉවරලා අනිත් පැත්ත හරවමු. අපි කෙහෙල් කොලයක් කපාගෙන යන්නේ. කෙසෙල් කොලෙත් කපා ගත්තා හරිද? මේ දැන් සෑහෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. මේක නිමෙනකන්වත් තියන්න වෙලාවක් නෑ වගේ සීන් එකක් දැනෙන්නේ. අපි මේක ඉක්මනට බාමු හරිද?
බාලිවර වෙලා වටලප්ප මේ කොලිටි අපි බලමු. හරි අපි දැන් මේක බාව ගත්තා හරිද මේක මේ නිමෙනකන් තියලා තමා ගලවන්නේ හරිද මට ඕක මේ කියන්න අමතකුණා දැන් මේකේ වටලප්පම මේකට දාන්න කලින් ඕක වටේට ග්‍රීස් හරි නැත්තම් පොල් තෙල් හරි බේබි ඔයිල් හරි මොනවා හරි ගාන්න ඕනේ මේ ඕක මේ ලස්සනට ගැලවිලා එන්න හරිද දැන් මම මේකේ බිත්තර කලවම් කරලා ඉවර වෙලා මේ හකුරු දිය කරලා ඔය මගුල් වගේක් කරානේ ඒතකොට ආයෙ මට ඕකට ගාන්න හම්බුන්නේ නැහැ මොනවා ඔය කට්ටිය කරනවා නම් ලස්සනට ගැලවිලා එනවා මේ මොන හරි පොල් තෙල් හරි බටර් හරි මොන හරි මේ දෙයක් ගාලා ඉවරලා ඒකේ අර මිශ්‍රණය දාන්න එතකොට හොඳට මේ ගැලවිලා එනවා හරිද දැන් මේක මේ නිමෙනකන් තියලා ඉවරලා මම කරලා අනිත් පැත්ත හරවන්න තියෙන්නේ අපි එහෙනම් එතනදී බලමු හරිද මෙහෙමයි හරිද දැන් මම මේක නිමෙනකන් තියන්න ඕනේ කියලා කිව්වනේ ඔය කට්ටිය නිමෙනකන් තියන්න මේ දැන් මම විනාඩි 10ක් විතර නිමෙනකන් තියන්න ඕනේ කියලා හිටියා. තාම ඒක අල්ලන්නවත් බෑ රස්නේ හරිද? දැන් මේක මේ නිමෙනකන් තියන්න හේතුව දැන් අපි ඕක අනිත් පැත්ත හරවනකොට ඕක මෙලෙක් තාම හරිද? ඒ කියන්නේ අර එකට එකක් අල්ලගෙන නැහැ. ඒක නිමිච්චාම තමයි එකට එකක් අර අල්ලගෙන පොඩ්ඩක් අර මෙලෙක් ගතිය යන්නේ හරිද? දැන් ඕක අනිත් පැත්ත හරනකොට කැඩෙන්න ඉඩ තියෙනවා. අනිත් එක දැන් මම ඕකේ අර වටේට ග්‍රීස් නම්මනම් ගාපු නැති හින්දා මේ වාජනෙත් එක පොඩ්ඩක් අල්ලගෙන ඉන්නේ. සමහර විට මේක කැඩෙන්න ඉඩ දෙනවා හරිද කැඩුනොත් ගණන් ගන්න එපා මේ අපි මේක අනිත් පැත්ත හරවමු නිමෙනකන් ඉන්න බෑ මොකද මේ ෆෝන් එකේ charge එක නැහැ කරුවල වෙනවා විකාර ගොඩයි අපි මේක අනිත් පැත්ත හරවලම බලමු හරිද මේ තියෙන්නේ අපේ වටරප්පන් එක හරිද මේකේ හිල් ගතිය ඔක්කොම තියෙනවා හරිද දැන් මෙතන වෙලා තියෙන එකම දේ මේක නිමෙන්න නැතුව බාපු එක හරිද ඒ කියන්නේ මේක හරියට සෙට් වෙලා නැහැ මේ ඒකයි වෙලා තින්නේ මේ මට එහෙම වෙනකන් ඉන්නත් වෙලාවක් නැහැ ඒ කියන්නේ දැන් ෆෝන් එකේ charge එක නැහැ එහෙනම් සීන් ගොඩයි කොහොම හරි වටලප්පම කොහෙන් ගියාද නෑ වගේ සීන් එකක් උනේ හරිද මේ මගේ අතින් පොඩි අවුලක් වුණා හරිද අවුල තමයි දැන් මේ වීඩියෝ එකේ මේ මට ඇත්තටම වෙලාවක් නෑ මේ ඒක නිමෙනකන් තියන්න හරිද දැන් පේනවනේ මේ කරවල වෙලා තියෙන්නේ මේ මෙතනින් එහාට කරවල වුණොත් එහෙම මේ වීඩියෝ එකේ මේ අන්තිම ටිකෙන් වැඩක් නෑ හරිද ඒ හින්දා මට නිමෙනකන් තියන්න විදියක් නෑ මම තව පැයක් විතර ඉන්න වෙනවා ඒක නිමෙනකන් බලන්න නිමෙනවා බලන්න නම් තව පැයක්වත් ඉන්න වෙනවා හරිද විනාඩි 10කින් විතර බෑවා ඊට පස්සේ ඉතින් අර හකුරු ඇවිල්ල වෙලා දිය වෙනවනේ සීනිනේ ඉතින් ඒ සීනි හැම හයි වෙනකන් තියන්න ඕනේ හරිද හයි වෙච්චාම තමයි මේ වටලප්පන් එකේ පදම එන්නේ ඉතින් එහෙම නැතුව නිකන් රස්නේ පිටින් දුන් දදා මේ බාපුවාම මේ වටලප්පම කොහොමද ඉතින් ඒ වගේ තමයි හරිද වික්තර නිකන් තැඹුවා වගේනේ සීනි පොල් කිරි ඒ ටික අර හරියට සෙට් වෙච්චාම තමයි මේ
සීනි කියන්නේ හකුරුයි මේ පොල් කිරි හරියට සෙට් වෙච්චාම තමයි වටලප්පම හරියට එන්නේ. ඒක හරි. මට වෙලාව නෑ ඇත්තටම හරිද. ඒ හින්දා මේ මම ඉක්මනට බෑවා. අනිත් එක ඒකේ පාට ඉතින් මේ තමන්ගේ කැමැත්ත හරිද. සීනි කැරමල් කරලා දැම්ම නම් එහෙම එක්කෝ අඟුරු කෑල්ලක් කුඩු කරලා දැම්ම නම් ඔගේ පාට එනවා. ඒක කරෙත් නෑ ඉතින්. ඒ දෙක තමයි ඉතින් එන සාල්ලා නම් මනන් නම් ඉතින් ඒවා එච්චර අදාළ දේවල් නෙවෙයි. මේ ඉතින් ඒක තමයි මගේ අතින් වෙච්චි අඩුපාඩු දෙක. ඉතින් ඒක ඔය කට්ටිය කරගන්න එපා. එහෙනම් තවත් වැඩකින් සෙට් වෙමු. බයි.